අද අපේ වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න යන්නේ අවකලනයේ තියෙන විශේෂ පොයින්ට් එකක් ගැන. ඔයාලා අවකලනය ගැන දන්නේ මොනවද කියලා මම අහුවොත් ඔයාලා දන්නවා වෛශිත්‍යයක් අවකලනය කරනවාම ඔයාලට dy dx කියලා එකක් එනවා. අපි සරලව හිතමුකෝ y කියලා ශිතයක් තියෙනවා y සමානයි x වර්ගය. අපි එයාව අවකලනය කරනවා ඔයාලට එනවා dy dx 2x කියලා. ඔයගොල්ලෝ ඔය 2x කියන එක ඇතුලේ මම දන්නේ නැහැ ඔයගොල්ලෝ කොයිතරම් දුරට ඔයාලට ෆීල් වෙනවද මේ මොකද්ද මේ 2x මොකක්ද මේකෙන් කරන්න කියලා මේක දන්නේ නැහැ. ඒ නිසා මම ඔයාලට යම්කිසි අයිඩියා එකක් මේකට දෙන්න යන්නේ. හරි ඔයගොල්ලෝ සමහර විට මේක ගැන යම්කිසි දේවල් ටිකක් දන්නවා ඇති. හැබැයි ඔයාලා මේ දැන් අහන දේවල් වලින් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේක ඇතුලේ අලුත් දෙයක් තේරුම් ගන්න හම්බ වෙනවා. දැන් ළමයි මේ යම්කිසි ප්‍රස්තාරයක් ගත්තාම අපි ප්‍රස්තාරයක් ගමු. යම්කිසි ප්‍රස්තාරයක් ගත්තාම මේ ප්‍රස්තාරයට තියෙන්නේ වැඩි වෙන හැඩයක් නම්. ඒ කියන්නේ ඔය කියන්නේ වැඩි වීමක්. මේ ප්‍රස්තාරයේ වැඩි වී යන්නේ. ඒතර ඔයාලා කියයි මේ වගේ විතරද වැඩි වීම තියෙන්නේ කියලා. හැබැයි මේක යුනික් වැඩි වීමක්. ඒ කියන්නේ ඒකාකාරී වැඩි වීමක්. නමුත් ඔයාලට වැඩි වීමේ හැඩතල තුනක් මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඕකේ. එතකොට මේ වැඩිවීම හැඩතල තුන ගත්තාම මේ වැඩිවීම හැඩතල තුනේම ඔයාලා හැමෝම දන්නවා මේ වෙද්දී dy dx වල වැලියු එක ධනයි කියලා. dy dx ධනයි කියලා. ඕකේ. එතකොට ඔය dy dx ධනයි කියන කතන්දරේ ඇතුලේ ඔයාලා හිතුවොත් ඔයගලන්ට මේ වගේ හැඩතල තුනක් වුණත් එන්න පුළුවන්. හිතලා බලන්න. හරි. මේ වගේ හැඩතල තුනක් වුණත් එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ dy dx ධනයි කියන කතන්දරයේ ඇතුලේ අපි මේ ප්‍රස්තාරය ටිකක් පල්ලෙහාට ඇන්දොත් මේ විදිහට මේ ප්‍රස්තාරය පල්ලෙහාට කොටසක් ගත්තොත් හරි අපිට පුළුවන් මේකේ හැඩය මෙන්න මේ විදිහට වැඩි වෙනවා කියලා නිරූපණය කරන්න. දැන් ඔයාලා හිතන්න මේ ප්‍රස්තාර ටික ඇතුලේ ඔයාලට මොනවද ගන්න පුළුවන්? මේ ඔක්කොම dy dx ධනයෝ. හැබැයි dy dx ධන වුණු අවස්ථාවක් ගත්තාම ඒ අවස්ථාව ඇතුලේ මේ ප්‍රස්තාරය x වල බිඳුව ඇචීව් කරන තැන. ඒ තැන අනුව මේ ප්‍රස්තාරයේ y වල වටිනාකම තීරණය වෙනවා. හරි. ඕකේ. අපි මේ තියෙන කතන්දරේ සම්පූර්ණම හරි. අපි මේ තියෙන කතන්දරේ සම්පූර්ණයෙන්ම පොඩි ප්‍රස්තාර තුනක් යටතේ දාගමු. මෙන්න පළවෙනි ප්‍රස්තාරය. මෙන්න දෙවෙනි ප්‍රස්තාරය සහ මෙන්න ඔයාලගේ තුන්වෙනි ප්‍රස්තාරය. හරි. මේ ප්‍රස්තාර තුනේ මම අර කලින් හදපු හැඩයන් ටික අඳන් ගියොත් මේක x අක්ෂය, මේක y අක්ෂය, x අක්ෂය, y අක්ෂය, x අක්ෂය, y අක්ෂය. තමයි අපි ප්‍රස්තාරයක අක්ෂ මාර්ක් කරන එක මාර වැදගත්. මොකද අපි අවකලනය ඉගෙන ගත්තී ඔයගොල්ලෝ දන්නවා x y වලට නෙවෙයි ප්‍රස්තාර අඳින්නේ. සමහරවිට x ඉඳන් dy dx ප්‍රස්තාරات අඳිනවා. සෝ මෙතනදී අපිට පුළුවන් මෙන්න මේ වගේ ඒ කියන්නේ y වලගේ ධනාගයකින් පටන් අරගෙන dy dx ධනවන හැඩතල ටිකක් අඳගන්න. එතකොට මේ හැඩයට ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ මෙතනදී dy dx ධනයි වගේම වගේම x සමානයි බිඳුවේදී y ධනාගයක්. y ධනාගයක්. x සමානයි බිඳුව y ධනාගයක්. හරි ඊළඟට මෙන්න මේ වගේ තැනකට ආවොත් හරිද මෙතනදී මම දන්නවා x සමානයි බිඳුවේදී y වලාගය x සමානයි බිඳුවේදී y වලාගය බිඳුවක් වෙන එක්කෙනෙක්. ඒ කියන්නේ මෙතන x සමානයි බිඳුවේදී y වලාගය බිඳුවයි. හරි y වලාගය බිඳුවයි. හරි ඊළඟට අපි යනවා මෙන්න මේම ඊළඟ ප්‍රස්තාරයට. එතනදී මම ගන්නේ x සමානයි බිඳුවේදී y වලාගය ඍණාගයක්. හරි. හතරම x සමානයි බිඳුවේදී y වලාගය ඍණාගයක්. x සමානයි බිඳුවේදී y වලාගය ඍණාගයක්. y ඍණයි. හරි දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම. හරිද මේ හැම ප්‍රස්තාරයකම dy dx ධන වුණාට මේ ප්‍රස්තාරවල x සමානයි බිඳුව කියන වැලියු එකේදී y වලාගය වෙනස් වෙලා තියෙනවා. ඒතර dy dx ධනයි කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා මේ ප්‍රස්තාරය වැඩි වෙන ප්‍රස්තාරයක්. වැඩි වෙන්නේ. ප්‍රස්තාරයේ වැඩි වෙන්නේ. මම කියන්න වැඩි වෙන ප්‍රස්තාරයක්. හරි වැඩි වෙන ප්‍රස්තාරයක්. වැඩි වෙන හැඩයක්. වැඩි වෙන ශිතයක්. හරි ළමයි අපි දැන් මේ ප්‍රස්තාර තුන ගැන කතා කරමුකෝ. ඔයාලා හිතන්න මේ y අක්ෂයේ දිගේ. දැන් ඔයාලා දන්නවා මේ තියෙන්නේ y අක්ෂයේ ධන පැත්ත, මේ තියෙන ඍණ පැත්ත. මේ y ධන, මේ ඍණ.
දැන් ඔයාලට පැහැදිලිද මම මේ දන් ඉලියපු කතන්දරයේ ඇතුලේ අර කෙළවර ඉන්න ප්‍රස්ථාරයට වයිවල ඍණාගයකුත් ඉන්නවා. එතකොට ඍණාගයක් ඉද්දි ඔයාලට තේරෙනවා මේ ප්‍රස්ථාරයේ ඍණ පැත්තේ ඉන්නේ. කියන්නේ පල්ලෙහා ඉන්නේ. එතකොට අපිට dy dx දනන ප්‍රස්ථාරයක හරි x සමානයි බිඳුව කියන අගයේදී y වලගේ ඍණාගයක් වුණොත් අපිට ජජ් කරගන්න බෑ ඒ ප්‍රස්ථාරය අනිවාර්යෙන්ම ධනද ඍණද කියලා. මොකද ඒක ඍණ මට්ටමේ ඉඳන් බිඳුවට ගිහිල්ලා ධනට යනවා. හැබැයි x සමානයි බිඳුව y වලගේ බිඳුව වුණොත් ඒක අනිවාර්යෙන් බිඳුවට වැඩි වෙන ප්‍රස්ථාරයක්. මේ මම කතා කරන්නේ ඔක්කොම dy dx ගණන ගැන. ඒ කියන්නේ තමයි dy dx ගණන වුණොත් ප්‍රස්ථාරය වැඩි වෙනවා. එතනදී ඒ වැඩි වෙන ප්‍රස්ථාරයේ x සමානයි බිඳුව. ඒ කියන්නේ මේකේ ආරම්භක ලක්ෂය කියමුකෝ. ඒ ආරම්භක ලක්ෂයේදී උගේ වැලියු එක බිඳුව ධන ඍණ වුණොත් ඔයා හිතලා බලන්න පොඩ්ඩක්. ඒක බිඳුව වුණොත් ඒක එතනින් යාට වැඩි වෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මෙතනදී y වලගේ මුළුමනින්ම ධන හෝ බිඳුවයි. මෙතන y වලගේ තනි කරම ධනයි. මම මේ කතා කරන්නේ x සමානයි බිඳුව ගැන නෙමෙයි. x සමානයි බිඳුවේදී y වලගේ ධන වුණොත් මේක කොහොමද උඩට යන්නේ? මොකද ළමයි මේකේ අවමාගය කියන්නේ x සමානයි බිඳුව දුගේ ඒ කියන්නේ x සමානයි බිඳුවෙන් පස්සේ මු වැඩි වෙනවා නම් x සමානයි බිඳුව දුගේ අගේ බිඳුවයි නම් ඌ කොහොමද එතනින් පස්සේ වැඩි වෙන හැඩයක් තියෙන්නේ. හරි ඊළඟට x සමානයි බිඳුවේදී උගේ අගේ ධනයි නම් ඌ කොහොමද එතනින් වැඩි වෙන්නේ? ඉතින් ඒක උ ධනට තමයි යන්නේ. හැබැයි ඍණ නම් අපිට මේක ජජ් කරගන්න අමාරුයි. මෙන්න මේ කතන්දරේ අපිට පාවිච්චි කරන්න පුළුවන් යම් ශිතයක් ධනද ඍණද කියලා හොයලා බලන්න. ඒ කියන්නේ ඔයා හිතන්න යම්කිසි අගයක් x සමානයි බිඳුවේදී y වලගේ බිඳුව හෝ ධනාගයක් ආවොත් අපිට පුළුවන් මේක තනි කරම ධනයි කියන්න. දැන් මම හිතන්නේ මේක ඔපොසිට් සයිඩ් එක. දැන් බැරි වෙලාවක හිතන්න dy dx ඍණ වෙනවා. හරි dy dx ඍණ වුණාම මොකද වෙන්නේ? dy dx ඍණ වුණාම අපි කතා කරනවා dy dx ඍණ වුණාම මේක අඩු වෙන හැඩතලයක්. ඒතර අඩුවේදී ධන ඉඳන් අඩු වෙනවා නම් ඒක ධනක් ඉන්නවා ඍණක් ඉන්නවා. බිඳුව අඩු වෙනවා නම් ඒක අඩුම තමයි ඍණම තමයි. ඊළඟට ඍණාගයකින් අඩු වෙනවා නම් ඒක ඍණම තමයි. ඕකේ මේ වගේ එකක් අපි කතා කරලා තියෙනවා ඔයගොල්ලන්ට මතක ඇති වර්ගීය ශ්‍රිත පාඩමේ. හරි මම අපිට මතක් කරන වර්ගීය ශ්‍රිත පාඩමේ මෙන්න බලන්න. අපි ගන්නවා වර්ගීය ශ්‍රිතයක්. වර්ගීය ශ්‍රිතයක් ගත්තොත් අපි දන්නවා වර්ගීය ශ්‍රිතයේ පොදු විදිය ax වර්ග bx ධන c. ඔතන x වර්ගයේ සංගුණකය a කියන කෙනා ඔය හිතන්න ධන වෙනවා කියලා. a කියන කෙනා ධන වෙනවා. ඒ කියන කෙනා ධන වුණොත් ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රස්ථාරයේ හැඩය. මේක මම අමුතුවෙන් කියන්න ඕනේ මම ඉක්මනට අදින්නම්. ඒ කියනාගේ ධන වුණොත් ඔයාලට ප්‍රස්ථාරයේ හැඩය ඉන්නේ මෙන්න මේ විදිහට. ඒ වලගේ ධන වුණොත් හරි ඒ වලගේ ධන වුණොත් ඔයාලට ප්‍රස්ථාරයේ හැඩය ඉන්නේ මෙන්න මේ විදිහට. මම මේක xy කියලා මාක් කරන්නම්. මේක y මේක x හරි මේක y මේක x මේක x මේක y x y. දැන් ඔයගොල්ලෝ දන්නවා x වර්ගයේ සංගුණකය ධන වුණොත් කොහොම මේකේ ධන නැකිලා. guys x වර්ගයේ සංගුණකය ධන වුණොත් ඒ කියන්නේ a කියනාගේ ධන වුණොත් මේ ප්‍රස්ථාරයට යන්න පුළුවන් විදි තුනක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ විදිය. අනික තමයි මෙන්න මේ ස්පර්ශ වෙන විදිය. අනික තමයි මෙන්න මේ විදිය. හරි දැන් ඔයා හිතන්නකෝ. හරි මේ ප්‍රස්ථාරවල මිනිමම් පොයින්ට් එක අර අපි කලින් කිව්වා වගේ අඩුමගේ. හරි අඩුමගේ කියන එක කෙනා මෙතනදී ධන වැලියු එකක්. මෙතන බිඳුවයි. හරි මෙතන ඍණ වැලියු එකක්. එහෙනම් මෙතන ඍණ වැලියු එකක්. එතකොට ඔයගලන්ට හිතෙන්න ඕනේ දැන් මෙතනදී මේ ප්‍රස්ථාරයේ අනිකරම ධනයි. අනිකරම ධනයි. එතකොට ඒ ධනයි කියන එක ඒක ධන වෙන්න අපි හේතුව විදියට දෙන්නේ ඒ විශාලයි බිඳුවයි නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවා මේක ධනානන්තයට කෙලවරවල් දෙකේම යන්න ඕනේ. එහෙනම් මේක යන්නේ උඩටනේ. ඒ කියන්නේ මේක තනි කරම වැඩි වෙන ප්‍රස්ථාරයක්. ඒතර වැඩි වෙන ප්‍රස්ථාරයේ අවමාගය ධනයි කියන්නේ ඒක කොහොමද ධනයක් කෙනෙක්. අපි ඔතනදී මෙන්න මෙහෙමනේ ඔය ජජ් කරගන්නේ. දැන් අපි හිතනවා මේකේ a වලාගේ ධනයි. ඒ ධනයි. සහ අපි දන්නවා ඩෙල්ටා ගැන. එතකොට ඩෙල්ටා කියන්නේ විවේචකයනේ. විවේචකය අපි දන්නවා වර්ග සමීකරණයේ විවේචකය ගත්තාම විවේචකයේ බිඳුව වුණොත් මොකද වෙන්නේ? විවේචකයේ ධන වුණොත් මොකද වෙන්නේ? විවේචකයේ ධනයි, විවේචකයේ බිඳුවයි, විවේචකයේ ඍණයි. අපි දන්නවා කතන්දරේ. ඒත් විවේචකයේ ධන වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් මෙයාට හරි මෙයාගේ ඡේදන ලක්ෂ දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට තාත්වික මූල දෙකක් තියෙනවා. මෙතනදී සම්පාද මූල දෙකක් තමයි තියෙන්නේ. සම්පාද මූල දෙක කියන්නේ එකම තන මූල දෙක අපි වංගුව ගහන්න එකම සම්පාද මූල දෙකක් තියෙන. එක මූලේ ඩබල්. මෙතන එහෙම මූලයක් නැහැ.
එතකොට ඩෙල්ටා ඍණ වුණොත් මේ ඕක ධන වෙන්නේ y යගේ. හිතලා බලන්න. ඒ කියන්නේ ඒ වලාගේ ධන වෙලා ඩෙල්ටා වලාගේ ඍණ වුණොත් හරි y වලාගේ විශාල බිඳුව වෙනවා. හරි හිතලා බලන්න. දැන් මේ ඒ කියන්නේ යම් කිසි වෙලාවක ඒ වලාගේ ධනයි කියන්නේ x වර්ගයේ සංගුණකය ax වර්ගය කියන සංගුණකයේ දැන් අපි දන්නවනේ x වර්ගයට අපි අනන්තය දැම්මොත් අනන්තය ධනාන්තයට ගියත් ඍණාන්තයට ගියත් ධනාන්තයට යන්නේ කියලා. එතකොට a වලාගේත් එක්ක අනන්තය ඩිපෙන්ඩ් වෙනවා නම් එතන දිවාට පුළුවන් a වලාගේ ධනයි නම් මේක අනිවාර්යයෙන්ම වැඩි වෙන ප්‍රස්තාරයක්. වැඩි වෙන ප්‍රස්තාරයක් වුණාම ඩෙල්ටා වලාගේ ඍණ හින්දා y වලාගේ විශාල බිඳුව කරන්නේ. ඉතින් ඔය වගේම එකක් තමයි අපිට අතරේ තියෙන්නේ. දැන් මේ ප්‍රස්තාර සෙට් එක ගත්තාම මේ ප්‍රස්තාර ඔක්කොම dy dx ධනන ප්‍රස්තාර. dy dx ධනයි කියන්නේ උන් අනිවාර්යෙන් වැඩි වෙන හැඩ. හරි. ඒතර ඒගොල්ලෝ අනිවාර්යෙන් වැඩි වෙනවා. කියන්නේ උන්ගේ හැඩයත් එක්ක dy dx ධනයි කියන්නේ වැඩි වෙන ප්‍රස්තාර. මම කතා කරන වැඩි වෙන ප්‍රස්තාරයක x සමානයි බිඳුවේදී. කියන්නේ උගේ ආරම්භක ලක්ෂ්‍ය x සමාන බිඳුව කියමුකෝ. ඒ x සමානයි බිඳුවේදී හරි උගේ අගය ධනාගයක් බිඳුව සහ ඍණාගයක් වුණොත් හිතන්නකෝ x සමානයි බිඳුව කියන පොයින්ට් එකේදී ඒ කියන්නේ උගේ ආරම්භක ලක්ෂ්‍ය එක කියන x සමානයි බිඳුව කියන පොයින්ට් එකේදී y වල එක ධන වුණොත් හරිද ඌ ඊට පස්සේ dy dx ධනයි නම් ඌ වැඩි වෙනවා ඌ අනිවාර්යෙන්ම අසීමිත වැඩි වෙනවා ඊළඟට dy dx x සමානයි බිඳුවේදී y සමානයි බිඳුවයි නම් ඒ කියන්නේ මේකේ අගය බිඳුවයි නම් dy dx ධන වුණොත් ඌ වැඩි වෙන්නේ එතකොට හිතන්න ඊළඟට x සමානයි බිඳුවේදී y වලගේ ඍණ වුණොත් එතකොට වැඩි වෙන ප්‍රස්තාරයකදී ඌ ඍණේ ඉඳන් තමයි ධනට යන්නේ. ඒතර අපිට එතන ජස්ට් කරලා අපිට ජස්ට් වෙ කරන්න බෑ. හේතුව ඌ ඍණේ ඉඳන් ධනට යනවා. හැබැයි මෙන්න මේ හැඩය සහ මේ හැඩය ගත්තාම මාරම වැදගත් හැඩයක් දෙකක්. එයි ඔයා හිතන්න x සමානයි බිඳුවේදී y වලාගේ ධන හෝ බිඳුව වෙලා ඊට පස්සේ ඩිවයිඩ් ds ධනයි නම් මොකද වෙන්නේ? හිතලා බලන්න. ඔයගොල්ලෝ හිතන්න ඔයාලට මම ප්‍රස්තාර දෙකක් දෙනවා. හරි. මේ ප්‍රස්තාර දෙකේ අපි මෙහෙම කියමු. දැන් ඕගොල්ලෝ හිතන්න යම් කිසි විදියකින් මේ ප්‍රස්තාරේ dy dx ධන වෙනවා. dy dx ධනයි කියන්නේ ඌ අනිවාර්යෙන් වැඩි වෙන හැඩතලයක්. එතකොට dy dx ධන වෙනකොට හරිද x සමානයි බිඳුවේදී මුගේ වැලියු එක y වල අගය බිඳුව වුණොත් මොකද වෙන්නේ? හිතලා බලන්න. බිඳුව වුණොත් ඒ කියන්නේ මුගේ ආරම්භක පොයින්ට් එක බිඳුවයි මම මේ xy හැඩතල මාක් කරන්නම් තමයි මේක අනිවාර්යයි. හරි xy අක්ෂ පද්ධති මාක් කරන්නේ. එතන බිඳුව වුණොත් මෙතනින් මෙයා එක්කෝ වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ වගේ හැඩතල තුනක් තරන්න ඕනේ. අපි යම් ඉස්සරහට මෙන්න මේ හරි දැන් ඔයා හිතන්නකෝ ඔය හැඩතලෙම ඔයා dy dx ඍණ වුණොත් දැන් අපි ගන්නවා මෙන්න මෙහෙම. මෙන්න x අක්ෂය මෙන්න y අක්ෂය. දැන් dy dx වල වැලියු එක ඍණයි. සහ x සමානයි බිඳුවේදී y වලගේ බිඳුවයි. දැන් අපි හිතමු මෙහෙම x සමානයි බිඳුවේදී y වලගේ බිඳුවයි. මෙතනින් පස්සේ ප්‍රස්තාරය අඩු වෙන්නේ. අන්න ඔය හැඩයන් දෙක මාර විශේෂයි ළමයි. එයි. ඔයා හිතන්න මෙතනදී අපිට එකපාරම ජජ් කරගන්න පුළුවන් මේකේ y වල වැලියු එක කෙලින්ම ධනයි කියලා. හරි ධන හෝ බිඳුවයි කියන්න පුළුවන්. මේ බිඳුව ඇරලා අපි ධනයි කියලා කියන්න පුළුවන්. මෙතනදී කෙලින් y වල වැලියු එක ඍණයි කියලා කියන්න පුළුවන්. මේක ක්‍රිටිකල් පොයින්ට් එක. ඒ කියන්නේ අපි මොකක් හරි එකක් අවකලනය කරලා dy dx ධන වුණොත් ඌ වැඩි වෙන හැඩයක්. dy dx ඍණ වුණොත් ඌ අඩු වෙන හැඩයක්. අපි බලනවා ඌගේ ආරම්භක ලක්ෂ්‍ය x සමානයි බිඳුවේදී ඌ මොකද කරන්නේ? හරිද? x සමානයි බිඳුවේදී ඌ ධනාගයක් හෝ බිඳුවක් කරනවා. ඒ කියන්නේ ඔය දැන් මෙතන ධනාගයක් කරන්න පුළුවන්. මෙතන ධනාගයක් කියන එක තමයි වැඩිම වැදගත්. ඒ කියන්නේ ඔයාලා කතන්දරේ තේරුම් ගන්න. මොකද මෙතන කේස් එක තියෙන්නේ. හරි මෙතන ඍණාගයක් එන්න ඕනේ. ඇයි? මෙතන පල්ලෙහාට එන්න ඕනේ. මේක දිහා පල්ලෙහාට එන්න ඕනේ. උඩට යන්න ඕනේ. මේ උඩට ගියොත් පර්ෆෙක්ට්ලි මේක කෙලිම වැඩි වෙන්නේ. වැඩි ධන වෙන්නේ. හරි. පහළට ගියොත් මේක ඍණ වෙන්නේ. හරි. ඉතල බලන්න. ඒ කියන්නේ dy dx ධන වෙන තැනක y ගේ වැලියු එක යා පටන් ගන්න වැලියු එක උඩට ගියොත් ධනාගයකට ගියොත් ඌ කොහොමද ධන? හරිද? ඊළඟට ඒක පහළගයකට ගියොත් dy dx ඍණ වෙන තැනක අඩු වෙන තැනක ඌ කොහොමද ඍණ නම් පටන් ගන්නේ කොහොමද? අඩු ඍණ හැඩතලයක් තමයි තියෙන්නේ. හරි. අපි ඒකට තමයි කතා කරන්නේ. අපි නිකන් ශ්‍රිතයක් කරගෙන පොඩි අයිඩියා එකක් ගමු මේ ගැන. හරි. මේක ඔයාලා ලොකුවටම තේරෙන්නේ නැතුව ඇති. හරිද? මේකෙන් අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඒ කියන්නේ ඕගොල්ලෝ දන්න ශ්‍රිතයක් ගැන කවදා හරි දවසක ඒ කියන්නේ ඒ ලෙවල් වලදී නොවුනත් එතනින් පස්සේ හරි ඔයාලට මේකෙන් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි මේකේ ගාණක් කතා කරලා බලමු ළමයි. හරි. දැන් අපි මෙතනදී මුලින්ම එයාලා මෙන්න මේ වගේ කොන්දේසියක් දෙනවා. x වලාගය ධන තාත්වික සංඛ්‍යාවක්. ඔය ධන තාත්වික සංඛ්‍යාවක් කියන එකෙන් තේරුම් ගන්න ඕනේ x වලාගය විශාලයි බිඳුවයි කියන එක. හරි මෙන්න ගාන.
එයාලා කියනවා x වලගේ ධනතාත්වික සංඛ්‍යාවක් වෙලාවේ x ඍණ 1 වතාවක් e වල x ධන 1 විශාලයි බිඳුව බව පෙන්වන්න කියලා. හරි. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. දැන් ඔයාලට කිසිම අයිඩියා එකක් නැහැ නේ. මේක තනිකරම අවකලනයෙන් තමයි හදන්න ඕන. ඒක ඇත්තටම අවකලනය කියලා අපිට එහෙම ලේසියෙන් හිතා ගන්නවත් බෑ. ඔයගොල්ලෝ ඔළුවට දාගන්න මේ මෙහෙම අයිඩියා එකක්. මොකද්ද? ඒ කියන්නේ යම්කිසි ශිතයක් ධනද කියලා පෙන්වන්න අපිට මේ අවකලනය පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ හිතන්නකෝ. දැන් අපි මේක අවකලනය කරමුකෝ. දැන් මෙන්න මේ ශිතයට අපි දානවා y කියලා. මෙයා y වුණොත් y සමානයි x ඍණ 1යි වතා x ඍණ 1 වතාවක් ex ධන 1. හරි. මම dy වල dx හොයනවා x විශේෂයෙන් අවකලනය කරලා. හරි මේකේ ගුණිතයක අවකලනය පළමු ශිතයේ වතාවක් දෙවෙනි ශිතයේ අවකලනය ධන දෙවෙනි ශිතයේ වතාවක් පළමු ශිතයේ අවකලනය එකේ අවකලනය ඔයගොල්ලෝ දන්නවා බිඳුවයි කියලා. මෙතන සුළු කෙරුවොත් x e වල x කියලා එකක් එනවා සහ ඍණ e වල x එනවා ධන e වල x එනවා. ඉතින් මේකට මේ කපලා ගියාම ඔයගලන්ට එන්නේ x e වල x කියලා. එතකොට මේක x e වල x. හරි දැන් හිතන්න x වලගේ ධන නම් අපි දන්නවා e වලගේ කොහොමද e වල මොනාගේ ධනවත් e වලගේ ධනයි කියලා. ඊ කියන්නේ ධනාගයක්. හරි e වල ඕනම වැලියු එකක් ඔයගලන්ට ධන උත්තරයක් එන්න ඕනේ. එතකොට x කියන්නේ ධනාගයක් නම් දැන් එයා කියනවානේ x කියන එක ධනයි කියලා. එතකොට ඔයගොල්ලෝ හිතන්න මොන වගේ ප්‍රස්තාරයක්ද මේකට අපිට අඳින්න පුළුවන්. දැන් මේකේ හරි x කියන එක මොනාගේ දැම්මත් මේක වැඩි වෙන්නේ. එතකොට එක්කෝ මෙයා මෙහෙම වැඩිවීමක් හරි එක්කෝ මෙයා මෙහෙම වැඩිවීමක් එක්කෝ මෙයා මෙහෙම වැඩිවීමක් හරි එක්කෝ මෙයා මෙහෙම වැඩිවීමක්. දැන් ඔයා කැමති මොන වගේ වැඩිවීමක් කියන්නද මෙන්න මේක. හරි ඒ කියන්නේ මේ පළවෙනි ආකාරයේ වැඩිවීමක් කියන්නද දෙවෙනි ආකාරයේ වැඩිවීමක් කියන්නද තුන්වෙනි ආකාරයේ. අපි බලමු මොකද කරන්නේ. අපි මේ y කියන ශිතයට හරි අපි ගමු y කියන ශිතය. අපි y කියන ශිතය අරගෙන ඒක x සමානයි බිඳුවේදී මොකද වෙන්නේ කියලා බලනවා. x සමානයි බිඳුව බැලුවොත් බිඳුව ඍණ 1 හරි අපි y කියලා දාමු. y සමානයි බිඳුව ඍණ 1 වතාවක් e වල බිඳුව ධන 1යි. හරි e වල බිඳුව ධන 1යි. එතකොට මෙතනින් එනවා ඔයාට ඍණ e වල බිඳුව. e වල බිඳුව කීයද? 1යි. හරි e වල බිඳුව 1යි. එතකොට ඍණ 1 වතාවක් 1යි ධන 1යි ඔයාට එනවා y සමානයි බිඳුවක්. හරි. එතකොට ඔයාට එනවා x සමානයි බිඳුවේදී y වලගේ බිඳුවයි කියලා. හැබැයි නමයි මම මෙතනදී ඔයාට මේ ප්ලේස් එකේ මේ ප්‍රස්තාරය එක්සිස්ටන්ට් නැහැ පවතින්නේ නැහැ. මොකද x කියන්නේ ධන තාත්වික සංඛ්‍යාවක්. ඒතර ඔයාලට තේරෙනවා dy වල dx ධනයි කියන්නේ මේ ප්‍රස්තාරය වැඩි වෙන්න ඕනේ. dy වල කියන ප්‍රස්තාරය වැඩි වෙන්න ඕනේ. සහ x සමානයි බිඳුව අගේ බිඳුවයි නම් මේ ප්‍රස්තාරය වැඩි වෙන ප්‍රස්තාරයක් වෙනකොට මේකේ අනිවාර්යෙන්ම වටිනාකම y වලගේ ධන වෙන්න ඕනේ. ඒතර y කියන එක අපි ගත්තේ මෙන්න මෙයා නම් x ඍණ 1 වතාවක් e වල x ධන 1 ධන වෙන්න ඕනේ. හරි. මේක තරකයෙන් ගන්න එකක් ළමයි. මෙතනදී ඕගොල්ලන්ට තර්ක දෙකයි ඕනේ. මොකද්ද? මෙන්න මේ dy dx ධනද කියලා ඔප්පු කර ගන්න ඕනේ. සහ x සමානයි බිඳුවයි වලගේ බිඳුව හෝ ධනාගයක් වෙන්න ඕනේ. ඇත්තටම මෙතන බිඳුව ආවට x සමාන බිඳුවයි පවතින්නේ නැහැ. හරි. අපි තව පොඩ්ඩක් ඉස්සරහට යමු. හරි. මෙන්න මම තව ගානක් දෙන්නම් ඕගොල්ලන්ට. මෙන්න ගාන ln 1 ධන x විශාලයි x ඍණ x වර්ග ධන 2ට වඩා. x ඍණ x වර්ග ධන 2ට වඩා. මේක තමයි ගාන. ඔයාලට මේ ගාන දැක්කම මොනවද හිතෙන්නේ? ඔයාලා දන්නවද? හරිද? ඔයාලා මැත්ස් වල අවකලනය කිව්වොත් තනිකරම අවකලනය කරන කතන්දරේ ඉන්නේ. හැබැයි එහෙම නෙමෙයි. ඔයාට ඔය ln x එක ln 1 ධන x දැක්කම මොනවද හිතෙන්නේ? තමයි අනිවාර්යයෙන් මේ 1 ධන x වල වැලියු එක බිඳුවටලා විශාල වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ x වල වැලියු එක ඍණ 1ට වඩා ලොකු වෙන්න ඕනේ. එතකොට ඔයා හිතන්න x වලට එන්න පුළුවන් අඩුම තාත්වික අගය. ඒ කියන්නේ අපි තාත්වික නිකිලම අගය කියමුකෝ. ඒක අනිවාර්යෙන් ඔයගලන්ට තේරෙනවා x සමානයි බිඳුව කියලා. හරි. එතකොට x වලගේ ඍණ එකක් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඕනනම් ඍණ එක දාන්න මොකද වෙන්නේ? එතකොට මේක ලඝු කියන එක පවතින්නේ නැහැ. මොකද අපිට බෑ ලඝු ඕනම පාදයක බිඳුව ගන්න. කියන්නේ ඔයගොල්ලෝ ලඝු පොත ආරම්භ කරන ලඝු පොතේ කොහෙවත් ලඝු බිඳුවක් නැහැ. හරි. එතකොට ඔන්න ඔතනදී අපි x සමානයි බිඳුව කියන එක ඔළුවේ තියාගන්න අපිට ගානේ මොනෝදයක් දෙන්නේ නැහැ. හරි.
අපි මේ ගානේ ශිතයක් හදාගන්න කිව්වහම මේ ඔක්කොම ටික අපි එක පැත්තකට ගේනවා. මොකද අපි නැත්තම් එකපාර ශිතයක් හදාගන්න බෑ. ඍණ x ධන x වර්ග ධන 2. මේක අපි ධනයි කියලා පෙන්න ගන්න ඕනි. අපි මේ ඉන්න ඩයල් එකට දෙනවා නමක් y කියලා. එතකොට y සමානයි ln 1 ධන x ඍණ x ධන x වර්ග ධන 2. මේක අවකලනය කරුවොත් 1යට 1 ධන x ඍණ 1 2x බෙදීම 2 කියලා. 2කට 2 කපලා යනවා. ඔයගොල්ලෝ x ධන 1කින් පොදු හරයක් ගත්තොත් 1 මෙතන x ඍණ 1ක් ඉන්නේ. එතකොට x ධන 1ට x ඍණ 1යි කියන්නේ ඔයාලට එන්නේ ධන x වර්ග ඍණ 1ක්. මේකට ධන 1 කපලා ගියාම ඔයගොල්ලන්ට එනවා x වර්ගයට x වර්ගයට x ධන 1ක්. ඒතර ඔයාලා දැන් මේ ආදේශ කරන වැලියු එකත් එක්ක x වලගේ බිඳුව දැම්මොත් ඔයගලන්ට තේරෙනවා මේක හරි divided dx වගේ බිඳුවක් එන්නේ කියලා. එතකොට ඒක වැඩි වෙන්නේ නැහැ x සමාන බිඳුවේදී. හරි. x සමාන බිඳුවට වැඩි අගයක් දැම්මොත් ඔයා හිතන්නකෝ ඔයා දානවා x සමාන බිඳුවට වැඩි අගයක්. වැඩි අගයක් දැම්මොත් මොකද වෙන්නේ? මේ x වර්ගය නිසා මේක ධන වෙනවනේ. හැබැයි ඍණයකට අඩු අගයක් ඔයාලට දාන්න බෑ. ඍණයක දාන්නත් බෑ. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට මේකෙන් පැහැදිලි වෙන්න ඕනේ මොකද්ද? මේ dy and dx වල වැලියු එක all time ධනයි කියලා. මේක ළමයි එකපාර ගන්න බෑ නිකන් හිතලා ගන්න ඕනේ ඩිවයිඩ් වල වැලියු ධනයි. දැන් ඩිවයිඩ් වල එක ධන වෙලා තියෙද්දි ඔයා හිතන්නකෝ ඔයා ආදේශ කරනවා x සමානයි බිඳුව අදාළ ප්‍රස්ථාරයට. ආදේශ කරුවොත් බිඳුව ආදේශ කරුවොත් ඔයාට එනවා 1 ධන බිඳුවයි බිඳුව දැම්මේ අපි ඍණ එක දාන්න බැරි නිසා. හරි. මේක කොහොමද බිඳුව දාන්න කිව්වේ නෑ. දැන් ඔයාට එනවා ln එකක්. හරිද? ln එක කීයද? බිඳුවයිනේ. ඒ කියන්නේ මු x සමානයි බිඳුවෙදි බිඳුව යන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රස්ථාරයක් යනදොත් ඒ ප්‍රස්ථාරයේ මෙයාගේ ආරම්භක ලක්ෂය වෙන්නේ මෙන්න මෙයා. එයා එතන ඉඳන් ප්‍රස්ථාරයේ වැඩි වෙන හැඩ තලයක් එක්කෝ මෙහෙම වැඩි වෙන තලයක් පෙන්නන්නේ. ඒතර ඔයාලට තේරෙනවනේ y වලගේ ධනයි කියලා y ධනයි කියලා. හරි y වැඩි වෙන හැඩ තලයක් යන්නේ. කියන්නේ y ධන හැඩ යන්නේ. ඒතර ඔයාලට පුළුවන් මෙන්න මේකෙදි dy dx ධනයි x සම බිඳුවේදී y බිඳුවයි. ඒ හින්දා y විශාලයි බිඳුව වෙන්නේ වෙනවා කියලා ගන්න. ඒ කියන්නේ හිතන්න දැන් ඕගොල්ලෝ යම් කිසි ඒ කියන්නේ ශිතයක් තියෙනවා. ඒ ශිතය අවකලනය කරනවා. අවකලනය කරුවහම මාට එනවා dy dx ධනයි කියලා. එතකොට dy dx ධනයි කියන එක අනිවාර්යෙන් වැඩි වෙන හැඩතලයක්. එතකොට ඒකේ මිනිමම් වැලියු කියන්නේ ඒක පටන් ගන්නෙදී ඒකේ දැන් ඔයාලට තේරෙනවනේ මේක ලඝු ශිතයක් ඉන්න මේකට කවදාවත් ln 1 ධන x 1 ධන x විශාලයි බිඳුව ඒ කියන්නේ ඒක ලඝු ශිතයක් ඉන්න කවදාවත් ලඝු වලට ඍණ වෙන්න බෑ. ලඝු වලට අනිවාර්යෙන් බිඳුවට වැඩි වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් මේකට වඩා දාන්න පුළුවන් අඩුමාගේ ඍණ එකකට වැඩි අගයක්. ඍණ එකකට වැඩි අඩුමාගේම බිඳුව විතර ගත්තා. ඒ කියන්නේ බිඳුවෙන් පටන් ගන්නවා කියලා තුමුකෝ. බිඳුවෙන් පටන් ගත්තොත් ඔය බිඳුව දැම්මොත් ඔයාලට ඩිෆයින් ලා උත්තරේ බිඳුවක් එනවා. හරිද? එතකොට ආ බිඳුවක් ආවම ඔයාලට පුළුවන් මේක බිඳුවෙන් ස්ටාර්ට් කරනවා කියලා කියන්නේ. බිඳුව ස්ටාර්ට් කරොත් ඔය එතනින් අර වැඩි වෙනවා නම් අනිවාර්යෙන් y වලගේ බිඳුවට වැඩි වෙන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ අපි y කියලා ගත්ත ශිතය ධන වෙනවා කියලා. ධන වුණාම ඔයාලට පුළුවන් අවසාන වශයෙන් කියන්න ඕගොල්ලෝගේ මෙන්න මේ තියෙන අසමානතාවය හරිය කියලා. ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ තියෙන අසමානතාවය හරිය කියලා. හරි. ඒක මෙහෙම යනවානේ කතන්දරේ. ආය පොඩ්ඩක් ඔයගොල්ලෝ සීන් එක අහන්නකො. හරි. අපි ඔක්කොම ටික අයින් කරලා ආය මුලින්ම කතා කරමු මෙහෙම. යම් කිසි අවස්ථාවක dy and dx ට වෙන්න පුළුවන් දේවල් දෙකයි. හරි. dy and dx ධනයි. ඊට බිඳුවේ කියන එක ස්ථිරයි. ඒක ඕනේ නැහැ. dy and dx ඍණයි. ඒ කියන්නේ dy and dx වෙන්න පුළුවන් දේවල් දෙකයි. dy dx ධන සහ ඍණයි. එතකොට dy dx ධන වුණොත් ඔයාලා දන්නවා මේ ප්‍රස්ථාරය මොන ප්‍රස්ථාරයක්ද? වැඩි වෙන ශිතයක්. හරි. ඒ කියන්නේ සරලව කිව්වොත් y කියන එක්කෙනා වැඩි වෙන්නේ. y කියන එක්කෙනා වැඩි වෙන්නේ. එතකොට y කියන එක්කෙනා අඩු වෙන්නේ. සමාවෙන්. හරි. අඩු වෙන්නේ. එතකොට dy dx ධන වුණොත් y කියන එක්කෙනා වැඩි වෙනවා. ඍණ වුණොත් y කියන එක්කෙනා අඩු වෙනවා. එතකොට මෙතනදී ප්‍රස්ථාරයක් විදියට ගත්තොත් ඔයා හිතන්න dy and dx ධන වුණොත් මේක වැඩි වෙන්නේ. දැන් මගේ තර්කය ඕක නෙමෙයි. හරිද? ඔය කතන්දරේ ඔහොම තියෙද්දි x සමානයි බිඳුව. ඒ කියන්නේ මේකේ ආරම්භයේදී y වල අගය බිඳුව හෝ ඊට වැඩි අගයක් වුණොත් y වල අගය විශාලයි හෝ සමානයි බිඳුව වුණොත්. හරිද? මෙතනත් මම කියන්නේ x සමානයි බිඳුවේදී y වල අගය කුඩයි හෝ සමානයි බිඳුව වුණොත්. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ මෙන්න මේ ප්‍රස්ථාර දෙක x අක්ෂය y අක්ෂය මෙතන x අක්ෂය y අක්ෂය වගේ ගත්තොත් හරි ඔයා හිතන්න මේකේ ආරම්භක පොයින්ට් එක ආරම්භක ලක්ෂය තියෙන්නේ මෙන්න මෙතන. කොහොම මෙතෙන්ට උඩ. එක්ක මෙතන මේක නැහැ. හරි. එතන නැහැ කියන්නේ රවුමක් යනදොත් හරි. දැන් රවුමක් නැත්නම් කමක් නැහැ. කොහොම හරි ඒක එතන පොයින්ට් එක තියනවා කියමුකෝ. ඉතින් එහා ඩිවිඩි සොල්ට් කරනකොට y වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ එක්ක මෙහෙමනේ.
එතකොට මේක ධන 60 යන්නේ ළමයි. එතකොට මේක x සමාන බිඳුව y සමාන ආගේ ඍණ හෝ බිඳුව වෙලා ඒක අඩු වෙනවා නම් ඔහම මේක ඍණාගයක්. හරිද? ඔයාලට තේරෙනවනේ මේක ඍණ. ඒ කියන්නේ මේක තනි කරම y වල එක ඍණයි. මේක තනි කරම y වල තමයි. එතකොට අපි ඕනම ශීතයක් අපි අරගෙන ඒ ශීතය අවකලනය කරාම dy dx ධන වුණොත් අපිට පුළුවන් ඒකට යම්කිසි අගයක් දාලා ඒ කියන්නේ ඒක ආරම්භක අගය අපි වසනෙන් හොයාගෙන ඒ අගය දාලා බලන්න මේක මොකද වෙන්නේ. එතනින් අපිට පොඩි ඒ කියන්නේ කටුවට ප්‍රස්තාරයක් ඇඳ ගන්න පුළුවන්. එතනින් අපිට තීරණය කරන්න පුළුවන් මේ ප්‍රස්තාරය ධනද ඍණද වෙන්නේ කියලා. හරි. මම නිකන් තව එකක් ගන්නකො මෙන්න උදාහරණයක්. හරි. එන්න ඔය අපි ගමුකෝ මෙහෙම. හරි. දැන් ඔයාලට ශීතයක් තියෙනවා. y සමානයි cos x ඍණ 1 ධන x වර්ග ධන 2 කියලා. මොනම ශීතයක් තියෙනවා. හරි. මේක අපි කියමුකෝ මේ ශීතය ඔයා ජජ් කරන්න යන්නේ මේක ධන වේද කියලා. හරි. මෙතනදී එයාලා දෙනවා ඔයාලට තව පොයින්ට් එකක් මොකක්ද x විශාලයි බිඳුවයි කියලා. x ළගේ ධනයි කියලා. හරි. දැන් ඔයා මොකද කරන්නේ? ඔයාලා සාමාන්‍ය කරන දේ අවකලනීය ගණනක් වගේ නම් මේක අවකලනීය කරනවානේ. cos x අවකලනීය කරුවොත් ඔයාලට එනවා මොකක් කියලාද? ඍණ sin x කියලා. sin x. ඍණ එකේ අවකලනීය බිඳුවයි මෙතනින් එනවා 2x යට 2. එතකොට මෙතනින් ඔයාලට 2ට 2 කපලා ගියාම ඍණ sin x ධන x කියලා තමයි එන්නේ. හරි. දැන් x වලගේ විශාලයි බිඳුවයි වුණොත් මොකද වෙන්නේ? හරි. x වලගේ විශාලයි බිඳුවයි වුණොත් හරි. හරි. දැන් මොකද වෙන්නේ x වලගේ විශාලයි බිඳුවයි වුණොත්? දැන් ඔයාලට මෙතන එන්නේ x ඍණ sin x නේ. දැන් මෙතනදී හරි අමාරුයි අපිට අගයක් තීරණය කරගන්න. අපි නිකමට හිතමුකෝ dy අර dx ගේ x සමානයි බිඳුව වැලියු එක හොයා ගන්නවා කියන උතර බිඳුව ඍණ sin බිඳුවයි උත්තරේ බිඳුව ඍණ බිඳුවයි උත්තරේ බිඳුවයි. ඒතර dy අර dx x සමානයි බිඳුව දහම. දැන් අපි x සමානයි 1 දානවා කියලා හිතන්නකෝ. 1 දැම්මාම 1 ඍණ ඔය දන්නවනේ sin එක කියන එක හරිය පුංචි එකක්. එතකොට ඔයා dy අර dx ට 1 දැම්මයි කියලා හිතන්නකෝ. මේ ටික ඔක්කොම අයින් කරලා අපි dy dx එක දාමු. මෙන්න බලන්න. අපි dy dx එක දාමු. තමයි මේ වගේ දැන් තේරුම් ගන්නයි ඕනේ. ඔයාලා divide ds ට x ට 1 දානවා. 1 ඍණ sin එකයි. sin එක කියන්නේ හරිය පුංචි එකක් යන්නේ sin එක. 1 හරිද? පුංචි එකක් කියන්නත් බෑ. මොකද 1 කියන්නේ මේක දැන් අපි 1 ගත්තාම 1 කියන එක අයිති වෙන්නේ 5 වෙදීම 3ට. 5 වෙදීම 3. 5 කියන්නේ 3යි කියලා හිතන්නකෝ. එතකොට 1 කියන්නේ sin 5 වෙදීම 3 වගේ. ඒක සමහරව තේරුම් ගන්න නැති වෙන්නත් පුළුවන් ඔයගොල්ලෝ. හරිද? 5 කියන්නේ 3 වශයෙන් ගන්න ළමයි. ඒ 5 කියන්නේ 3 වුණොත් sin 1 කියන්නේ අතර භාගයක් විතර. හරි. එතකොට මේක භාගයක් වුණාම උත්තරේ භාගයක් එන්නේ. මේක ධනාගයක් නේ. එතකොට x සමානයි බිඳුවේදී මූ බිඳුව වෙලා x සමානයි 1ේදී මූ ධන වෙනවා නම් එතනින් එහාට මේ ආකාර හිතන්නකෝ. ඔයා x අගය කොච්චර වැඩි කරන් ගියත් sin වලට වැඩි උපරිමයක් තියෙනවානේ. sin අනිවාර්යෙන් උපරිමගේ ධන එකයි. එතකොට මේ ධන එක මුලින්ම මේක ධන එකයි sorry. ධන එක. මේක මුලින්ම මෙයා achieve කරා නම් එකේදී achieve කරන්න ආයි මෙයාට බෑනි sin x tan x පාස් කරන්න. එහෙනම් අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ කතන්දරේ ඇතුලේ මොකද වෙන්නේ? dy අර dx කියන එක කෙනා අනිවාර්යෙන්ම ධන වෙන්න ඕනේ. ඒ ඔයගොල්ලන්ට මොකක් හරි මේ ගැන මම ප්‍රශ්නයක් තියෙනවා මම දැන් අර කිව්ව sin එක කොහොමද හොයන්නේ 5 3 ගන්න කොහොමද ඒ ඕන දෙයක් තියෙනවා ඔයගොල්ලෝ ඕන ලාවක මැසේජ් එකක් දාන්න පුළුවන් ඔයගොල්ලන්ට page එකට. හරි. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් dy අර dx කියන එක කෙනා කෙලින්ම ධනයි කියලා තීරණය කරන්න. හරිද? ඒක ලේසියෙන් තීරණය කරගන්න බෑ. හැබැයි මේවා ගෙවුවොත් කරගන්න පුළුවන් බැරි නෑ. ඩිවිඩිස් ධනයි. ඩිවිඩිස් ධනයි කියන්නේ යා මොන ප්‍රස්ථාරයක්ද? යා වැඩි වෙන ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ y වැඩි වෙන ප්‍රස්ථාරයක්. y වැඩි වෙන්නේ. ඒතර අපි නිකන් හිතමු මෙන්න මේ තියෙන y වැඩි වෙන ප්‍රස්ථාරයේ අපි අගයක් අරන් ඒ කියන්නේ x සමානයි බිඳුව. හරිද? x සමාන බිඳුව දාන්නේ. මෙයා කියන්නේ x සමාන බිඳුව ලොකුයි කියලානේ. ඒතර බිඳුව දා බලමු. හරි බිඳුව දාලා බැලුවොත් x සමානයි බිඳුව අපි ආදේශ කරලා බැලුවොත් අපිට එනවා y සමානයි cos බිඳුව. අපි දන්නවා cos බිඳුව 1යි ඍණ 1යි. මෙතන බිඳුව දැම්මොත් බිඳුව යට 2යි. අවසානයේ මාට එන්නේ cos බිඳුව 1යි ඍණ 1යි බිඳුවයි කියලා. කියනවා ඒ වගේ බිඳුවයි. කියනවා ප්‍රස්ථාරයක් ඇන්දොත් හරිද? මේ ප්‍රස්ථාරේ ඔයාගේ x සමානයි බිඳුවේදී මූ නෑ. හැබැයි හිටියොත් මුගේ බිඳුවයි.
එතින් පස්සේ dvds ධනයි කියන්නේ අනිවාර්යයෙන්ම වැඩි වෙන හැටතලයක් මේක කරන්න. දැන් වාල්කේ ඔහොම වැඩි වෙන්නේ නැහැ මේක. මෙහෙම වැඩි වෙන්නේ. මෙහෙම වැඩි වෙන්නේ. ඕන එකක්. දැන් ඔයාලට ඕන නම් මොකක්ද හරියටම හිතා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ x වැඩි වෙනකොට sin x වැඩි වෙන්නේ කොහොමද කියලා. දැන් x වැඩි වෙනවා ළමයි. x වැඩි වෙනවා. x වල මුල් වර්ගයන් වලදී වඩා sin x ඊට පස්සේ ගොඩාක් වැඩි x අනන්තය යන දැන් x වර්ගයත් එක්ක sin x වෙනකොට උපරිමයක් තියෙන උතන ඔන්න ඔය වැඩි වෙන්නේ. ඔහොම වැඩි වෙනවා කියන්නේ ඔයාලට තේරෙනවා මේක උඩ යන්නේ. එතකොට උඩ යනවා කියන්නේ මේක තනි කරම y වලගේ ධනාගයක්. y ධනයි කියන්නේ. අපිට කියන්න පුළුවන් මේක දෙන්න තියෙන ධනාගය එකක් කියලා. එතකොට මෙන්න මේ cos x ඍණ 1 x වර්ග ධන 2 කියන එක නා ධනාගය දෙක. ඒ කියන්නේ ප්‍රස්ථාරයක් ධන 2 කියලා ජජ් කරගන්න අපිට පුළුවන් අවකලනේ දාන්න. එතකොට අපිට තියෙන පොයින්ට් දෙකයි මොකද්ද? අපි අවකලනේ ගන්නවා dy dx ධනද බලනවා. හරි මම ඔක්කොම ටික අයින් කරලා ගන්නවා. අපි අවකලනේ බලනවා dy dx ධනද කියලා බලනවා. dy dx ධන වෙලා හරි x සමානයි බිඳුවේ. ඒ කියන්නේ ඒකේ ආරම්භක වැලියු සමාන 1 වෙන්නත් පුළුවන්. සමානයි බිඳුවේදී y වලගේ ධන හෝ බිඳුවක් වුණොත් ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය වැඩි වෙන හැඩයක්. වැඩි වෙන හැඩයක්. ඊට පස්සේ ඔයා මොකක් හරි අපි සිතයක් අරගෙන dy dx ඍණද බලනවා. dy dx අපි මොකක් හරි ඊට පස්සේ හරි එතකොට මෙතනදී වාට තේරෙනවා මෙතනදී y වලගේ තනි කරම ධන අගයක් කියලා. y ධනයි වැඩි වෙන නෙමෙයි sorry. මෙතනදී y වලගේ ධන අගයක්. හරි අපි මෙහෙම වැඩ කරනවා. හිතන්නකො අපි dy dx එවුවාම dy dx ඍණ වෙනවා. dy dx ඍණ වෙනවා. dy dx ඍණ වුණා ඊට පස්සේ එතනින් පස්සේ x සමාන බිඳුවේදී y වලගේ ඍණ වුණා. x වල ධන නෙමෙයි y වලගේ ඍණ වුණා. හරි ඕකේ ඍණ වුණා. පහිතන්නකො ප්‍රස්ථාරය කොහොමද දෙන්නේ කියලා. හරි මෙන්න මෙතනින් තමයි ස්ටාර්ටින් පොයින්ට් එක. ස්ටාර්ටින් පොයින්ට් එක මෙතනින් වුණාම ප්‍රස්ථාරය අඩු වෙන්නේ. එතන මෙන්න මෙහෙම අඩු වුණොත් ඔයාලට තේරෙනවා මෙතනදී මොකක්ද වෙන්නේ? y වලගේ තනි කරව ඍණ. එතකොට අපිට යම් කිසි ප්‍රස්ථාරයක් දාන නැද්ද කියලා බලන්න අර අපි බීජගණිතයේදී වර්ග සුද්ධව පාවිච්චි කරා වගේ මෙන්න මේ තියරිය පාවිච්චි කරන්න පුළුවන්. කොහේ තැනක dy dx දාන වුණොත් එක වැඩි වෙන හැඩතලයක්. ඒකේ x සමාන බිඳුව නැත්නම් ආරම්භක ලක්ෂයේදී ඒකේ y වලගේ ධන හෝ බිඳුවක් එක කොහොමත් වැඩි වෙන්නේ. එතකොට ධන අගයක්. එහෙම නැත්නම් එයා x සමානයි dy dx ඍණ වෙලා x සමාන බිඳුව y වලගේ ඍණ අගයක් නම් ඒක කොහොමත් අඩු වෙන හැඩතලයක්. එතකොට වඩා පුළුවන් යම් කිසි ප්‍රස්ථාරයක් ධනද කියලා බලන්න අවකලනේ එකපාර පාවිච්චි කරන්න. guys ඔතනින් අපේ වීඩියෝ ඉවරයි. ඉතින් අපේ අවකලනයත් ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් අනුකලනයට සෙට් වෙන්න. අනුකලනයේදී ඔයාලට රසතැන් ඒ කියන්නේ අනුකලනයේ ආපු තැන් මේක කොහොමද එන්නේ මේක කොහොමද පැහැදිලි වෙන්නේ. හිතන්න ඔයගොල්ලෝ අනුකලනය යම් කිසි ප්‍රමාණයකින් දන්නවා කියලා. හරි. ඒක හිතන්නකෝ. එතනදී අපි හිතන්න කොටස් වශයෙන් අනුකලනය දන්නවා කියලා. හරිද? ඔයගොල්ලෝ දන්නවද කොටස් වශයෙන් අනුකලනය තියරිය සාධනය වෙන්නේ කොහොමද කියලා? ඒක එන්නේ කොහොමද කියලා? ඒක ආවේ කොහොමද කියලා? ඇයි ඉන්වර්ස් එක මුලට ගන්නෙ? ඇයි ලඝු සිත මුලට ගන්නෙ? ඇයි එක්ස්පොනෙන්ෂල් ඒවා අගට ගන්නෙ? ඇයි? එන්නේ නේ. ඒක හරියටම ඉගෙන ගන්න ඕන නම් ඔයගලන්ට වෙනවා අනිවාර්යෙන් කොටස් වශයෙන් අනුකලනය මගින් ඉගෙන ගන්න. මොකද මම දැකලා නෑ ලංකාවේ කිසිම ගුරුවරයෙක් ඒක කටපාඩමින් තොරව ගන්නවා. ඒ කියන්නේ ඒක ආපු විදිය ඒක කොහොමද ආවේ? ඒක කොහොමද හිතන්නේ? මම දැකලා නෑ. ඉතින් එහෙනම් සෙට් එක හරි ඔයාලට සුවසතියක්. හරි ස්මින්